දෙවියන්ගේ නියෝජිතයන් විදියට දෙවියෝ යාළගේ නියෝජිතයෝ අපි ළඟට එවන් ළමයින්ගේ වේශයෙන්ලු. මෙතන ඉන්න අම්මලා තාත්තලා ආච්චිලා සීයලා හැමෝම ළඟට පුංචි පැටවු ටිකක් එව්වා. ඒත් ඒ පුංචි පැටවු ටික ටිකෙන් ටික චුට්ට ලොකු වෙද්දී අපිට ඒ දරුවෝ මග ඇරෙනවනේ. ඒ දරුවෝ අපිට මග ඇරෙනවනේ. මේ මගහැරිච්ච එක ගැන මොන්ටිසෝරිත් නොයන ඒ අම්මලා තාත්තලාට මගහැරෙන දරුවෝ ගැන හරි අපූර්ව කවියක් ලියනවා මගේ මිතුරු වෛද්‍යවරයෙක්. එයාගේ නම නුවන් තොටවත්ත. එයාගෙන් දවසක් මිතුරු වෛද්‍යවරියක් ඇවිල්ලා අහනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි පුතා කිරිබොන එක නවත්ත ගන්න බෑ. කොහොම කොළ ටිකක් ගෑවොත් හරියයිද? ප්‍රශ්නයක් අහනවා. අම්මා කොහොම කොළ ගෑවොත් පොඩි එකාට දැනෙන හැඟීම නුවන් කවියකට ගේනවා. මේ කවිය නම් කරන්නේ කුක්කු කියලා. දරුවා කියනවා අම්මා ඒ කියා හිත රවුමේ කටු දිහා බැලුවට කටු දෙකේ රහස මට තව නෑනේ තේරිලා. බස් දෙකක් යනකොට ඉස්සිලා හොරෙන් බැලුවට ජනේලය උසයි මම තව නෑනේ උස වෙලා. ගේට්ටුව ඇරන් එනකොට අත් දෙකේ මුකුත් නැතුවට අඬන් නැතුව ඉන්නා හැටියටත් හුරු වෙලා. දවස් 30 මග ගලු මට හම්බුනේ කුක්කු විතරයි. නිින්ද ගිය ටිකට ඒකත් ඉත රස වෙලා. දරුවන්ගෙන් අපි කොහේ හරි තැනකදී එයාලගේ අයිතිය උදුර ගන්නවා. ඒ අයිතිය උදුරගත්ත දරුවෝ රකින්න තැන අම්මලට ගෙලිහෙන දරුවෝ ආදරෙන් ඈත් වෙන දරුවෝ ආදරෙන් රඳවා ගන්න තැනක් සුගන්ධිනේ පෙර පාසල නිර්මාණය කරනවා. පුංචි පැටවුන්ට 1000ක් ප්‍රශ්න තියෙනවා. ඒ 1000ක් ප්‍රශ්න වලට අපිට උත්තර දෙන එක මග ඇරෙනවා. ඒ උත්තර දෙන එක මග ඇරෙද්දී අන්න ඒ උත්තර හොයලා දෙන පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හේවත් සුගන්ධිනේ ඇතුළු පෙර පාසල් අපිට මග හැරෙන දරුවන්ගේ ප්‍රශ්නාවලියට උත්තර දීලා අපෙන් ඈත් නොවන දරු පරපුරක් රැක ගන්නවා. ඒ රැක ගන්න පෙර පාසල් සංස්කෘතියටම ස්තුතිය